මේ තරුණ කෙල්ලෝ මේ කේගා මේ කියනවා නේද අපිට පිරිමියෙක් ඕනේ නැහැ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් පිරිමි මොකටද ගර්ල්ස් පවර් ගෑනු පට්ට පවර්ෆුල් ගෑනුන්ට පුළුවන් තනියෙන් ගේම ගහගන්න පිරිමියෙක් ඕනේ නැහැ කියලා ඔය කියන මගුල් තියෙනවා නේද ඒවා ඔළුවෙන් අයින් කරගන්න ඒවා කියන එකක් ඉන්නවනම් ඒ කියනෙම ඔයාගේ ජීවිතේ කනවා හොඳේ ඒක කනවා කියලා දැනගෙනම ටික කාලයක් යනවා මොකද අවුරුදු 18 19 20 22 වෙනකොට ඒ කියන්නේ වගේ හොඳම කාලේ. ඒ කියන්නේ සුපිරිම කාලේ කෙල්ලෙක් කියනවා. වගේ ෆර්ටිලයිස් ලෙවල් එක. ඒ කියන්නේ වගේ සරු කාලේ ඇවිල්ලා එන්නේ වගේ හොඳම සෙක්ෂුවලි හොඳ හයිප් එකක ඉන්නේ. වා හිතනවා වාට ඕනේ මගුලක් කරන්න පුළුවන් කියලා. වා හිතනවා වාට හැම කොල්ලෙක්ම හැම පිරිමියෙක්ම වාට වශී වෙනවා කියලා. ඔව් ඒ කාලේදී ඒගොල්ලෝ ඇග්‍රෙසිව්ලි වාගාවට එනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ කාලේ තමයි වා හරියට ගන්න ඕනේ තීරණ. මොකද ඔය පිරිමි එපා අපිට අපි ගෑනු විදිහට අපි තනියෙන් සර්වයිව් වෙන්න ඕනේ අපිට ගේම තනියෙන් ගහන්න පුළුවන් කියන කට්ටිය ඉන්නව නේද අපි දැන් මේක අවුරුදු 20ක් ෆාස්ට් ෆෝවර්ඩ් කරමු අවුරුදු 20ක් ඉස්සරහට දැම්මම මට අවුරුදු 40යි හොඳයි අවුරුදු 40 දී පිටිපස්ස බලලා තමයි තේරෙන්නේ වාගේ අර සිග්න කුමාරයා වගේට අවිල්ල නැහැ කියන ඒකට තමයි වාගේ හිතන්නේ අයියෝ මොකද්ද මම මේ කරගත්ත මෝඩකම හරි වයසෙද්දී හරි මිනිස්සෙක්ට ලඟ වෙන විදිය මම හොයාගෙන හිටියනම් ඒ ප්‍රශ්න ටික වගේ විසඳෙනවා කියලා. එහෙම නැතුව ඔයාලා පිරිමියෙක් ඕනේ නැහැ. අනියෙන් ගේම ගහන්න පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න මිනිස්සු වටේ තියාගෙන හිටියොත් ඔයාලට වර දෙනවා. ඔයා ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්නේ හරි පිරිමියෙක් එක්ක ජීවත් වෙන්නයි. මොකද මැටි මෝල් වලට හරි පිරිමියෙක් ආපුවම ජීවත් වෙන්න තරම් ශක්තියක් නැහැ. මොකද පවුලක් නඩත්තු කරගෙන ඉස්සරහට යාමේ හැකියාව නැහැ. ඔයාලා ඉගෙන ගන්න ඕනේ ජොබ් එකක් කරන්න නෙවෙයි. ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඔයාලගේ ලයිෆ් එකට හරි පාර්ට්නර් කෙනෙක් අරගෙන ඒ පාර්ට්නර්ත් එක්ක හරියට ජීවත් වෙන විදිය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාලා අරස්වාන්නා ලෝකේ ඉඳගෙන අපිට කිසි කෙනෙක් එපා මම කෙල්ලෙක් මට බණියෙන් ගේම ගහන්න පුළුවන් කියන මට්ටමේ ඉඳලා ඒක මට්ටමේ ඉඳගෙන ඔයාගේ ඉස්සරහට පෞල් ජීවිතයක් ගැන කොහොමද දැන් ඔයාලා ලස්සන ජීවිතයක් ගත කරන්නේ කොහොමද පිරිමිය එකට ජීවත් වෙන්නේ මරණකම්ම කියන එක හිතුවේ නැත්නම් ඔයාට ඒක දැනෙනවා කොහොමදත් අවුරුදු 35 40 වෙද්දී ඔයාගේ සීන කුමාරයා ඔයාගාව නැති වෙනකොට තමයි තේරෙන්නේ ඔයාට වැරදුනා කියලා. මොකද ඔයාලා සින්ඩරෙල්ලා නෙමෙයි මතක තියාගන්න. ඒ සින්ඩරෙල්ලා ස්ටෝරීස් කියන්නේ ඒවා කාටුන් ස්ටෝරීස් විතරයි. රියල් ලයිෆ් එකේ එහෙම නැහැ. එහෙනම් හොඳට ඉගෙන ගන්න. ඒවා කරන්න. නමුත් කියන්නේ ඔයාලට පිරිමි අපිව ඕනෙමයි. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඔය මොන ගෑණි උඩ පැන්නත් ඒ ගෑණිය කියනවා නම් බලට පිරිමියෙක් එපා කියලා. මොකද ඒ ගෑණි පිරිමියෙක් ලබන්න තරම් අවශ්‍ය ස්කිල් ලෙවල් එක එයා ලබා ගත්තේ නැති හින්දා තමයි පිරිමියෙක් යාගාව නැත්තේ. එහෙම වුණා නම් පිරිමියෙක් අනිවාර්යෙන් හරි එක යාගාව නැවතිලා ඒ පිරිමිය අවශ්‍ය සියලුම දේ ගෑනට දෙනවා. again ඔය ෆෙමිනිස්ට් කියන්නේ උන්ගෙන් තේරිලා ඉන්න. එහෙම නැති වුණොත් වෙන වගේ ජීවිතේ වෙනස් කරගන්න වෙනවා. ෆෙමිනිනම් කියන ගතිය රැකගන්න. ෆෙමිනිස්ට්ලාගේ අයිගලයින් ෆෙමිනිස්ට් කියලා කියන්නේ ස්ත්‍රීවාදියෝ. ඒ ස්ත්‍රීන්ට වින කරන්නේ උන්ට. එහෙම වෙන්න එපා. ඔයාලගේ ෆෙමිනිනම් ගතිය තියාගෙන ෆෙමිනිස්ට් කියන ගතියෙන් අයින් වෙන්න. That's it.